ආයුබෝවන් මිට්නා හෙල්ත්කෙයා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ විට බහුලව භාවිතා කරන ඇටෝවාස්ටටින් ඖෂධය ගැන. ඔයා මේ ඖෂධය දැනටමත් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා මෙම ඖෂධය ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් ඊට කලින් කොලෙස්ටරෝල් ගැන විස්තර ටිකක් දැනගෙන ඉමු. කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක්. අපට අවශ්‍ය කොලෙස්ටරෝල් ස්වභාවිකවම අපේ ශරීරයේ නිපද වෙනවා. අපේ ශරීරයේ තියෙන සෛලවල සෛල පටලය සෑදීමට, ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිපදවීමට, විටමින් D සංශ්ලේෂණයට, ආහාර ජීර්ණයට, ස්නායු පද්ධතියට හා මොළයේ වර්ධනයට මේ කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය වෙනවා. මේ කොලෙස්ටරෝල් අහිතකර මට්ටම් වලින් පැවතීම අපේ ශරීරයට හානි කරයි. කොලෙස්ටරෝල් අපි ගන්න ආහාර වලිනුත් ලැබෙනවා. සංතෘප්ත හා ට්‍රාන්ස්මේදය අඩංගු ආහාර වැඩියෙන් ගන්නකොට අක්මාව වැඩියෙන් කොලෙස්ටරෝල් හදලා රුධිරයට එකතු වන කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරනවා. වැඩි වෙන කොලෙස්ටරෝල් එකට බැඳිලා කැටිති සාදනවා. ඒ කැටි රුධිර නාලවල බිත්තිවල බැඳිලා රුධිර නාල අවහිර කරනවා. හෘදයට රුධිරය සපයන මේ නාල මේ විදිහට අවහිර වුණොත් හෘදයාබාධ හැදෙන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට මොළයට රුධිරය සපයන නාලයක් අවහිර වුණොත් ආඝාතය, ඒ කියන්නේ ස්ට්‍රෝක් එකක් ඇති වෙන්න පුළුවන්. අක්මාවේ අධිකව මේදය තැන්පත් වුණොත් සිරෝසිස් සහ අක්මාවේ පිළිකා ඇති වෙන්නත් පුළුවන්. මේ නිසා අපි ලේවල තියෙන කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරගන්න ඕනේ. මේ පරීක්ෂණය ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් කියලා හඳුන්වනවා. මේ ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් එක කරන්න පැය 12-14ක් වගේ කාලයක් निराහාරව ඉන්න ඕන. දැන් අපි බලමු මේ ටෙස්ට් එකෙන් ලැබෙන රිපෝට් එකක අඩංගු වෙන්නේ මොනවද කියලා. කොලෙස්ටරෝල් රිපෝට් එකක තියෙනවා දත්ත කිහිපයක්. ඒ තමයි HDL, LDL, ට්‍රයිග්ලිසරයිඩ් හා ටෝටල් කොලෙස්ටරෝල්. HDL high density lipoprotein. ඒ කියන්නේ රුධිරයේ තියෙන හිතකර කොලෙස්ටරෝල් මට්ටම. LDL low density lipoprotein. ඒ කියන්නේ රුධිරයේ තියෙන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම. ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ ශරීරයේ තියෙන ප්‍රධාන මේද වර්ගයයි. ටෝටල් කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයේ පවතින සියලුම මේද ප්‍රමාණයයි. මේ තියෙන්නේ HDL, LDL, total කොලෙස්ටරෝල් අපේ ඇඟේ තියෙන්න ඕනේ සාමාන්‍ය මට්ටම්. ස්ටැටින් කාණ්ඩයට අයත් ඖෂධ වර්ග ගණනාවක් කොලෙස්ටරෝල් පාලනයට භාවිතා කරනවා. ඒව තමයි රොසුවාස්ටටින්, සිම්වාස්ටටින්, ෆ්ලුවාස්ටටින්, ලෝවාස්ටටින්, ප්‍රෙවස්ටටින්. ඔයාලට පේනවා ඇති ස්ටැටින් කාණ්ඩයට අයත් සෑම ඖෂධයකම අගට ස්ටැටින් යන නම තියෙනවා. ස්ටැටින් කාණ්ඩයට අයත් සෑම ඖෂධයකම ක්‍රියාකාරීත්වය එකම වුණාට ඒවායේ ප්‍රබලතාවය එකිනෙකට වෙනස් වෙනවා. ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කෙනෙක් නම් වෛද්‍ය නිර්දේශයකින් තොරව මේ ඖෂධ හිතුමනාපට භාවිතා කරන්න හොඳ නැහැ. ඔයාලගේ කොලෙස්ටරෝල් මට්ටම අනුව ලබාගත යුත්තේ මොන ඖෂධයක්ද, මොන මාත්‍රාවක්ද කියලා වෛද්‍ය නිර්දේශයකින් යුතුව ලබා ගන්න ඕන. දැන් අපි බලමු ගොඩක් දෙනෙක් භාවිතා කරන ස්ටැටින් කාණ්ඩයට අයත් ඇටෝවාස්ටටින් ගැන. මේ ඇටෝවාස්ටටින් ඖෂධය පෙති ආකාරයෙන් ඇති අතර මිලිග්‍රෑම් 10, 20, 40, 80 යන විවිධ ප්‍රමාණවලින් පවතිනවා. ඔයාලට ඇටෝවාස්ටටින් කියන ඖෂධ නාමයට වඩා ලිපිට, ඇටෝලිප්, ඇටෝජන්, ඇටෝවා, ඇටෝරම්, ඇස්ටර්, වැසොලිප් යන වෙළඳ නාම වලින් හුරු පුරුදු ඇති. ඇටෝවාස්ටටින් අපේ ශරීරය තුළ ක්‍රියා කරන්නේ කොහොමද? අපේ ශරීරයේ කොලෙස්ටරෝල් නිෂ්පාදනය වන්නේ අක්මාව තුළ. ඉතින් මේ ඇටෝවාස්ටටින් අක්මාව මත ක්‍රියා කරලා අක්මාව තුළ කොලෙස්ටරෝල් නිපදවීමට අවශ්‍ය එන්සයිමයක් වන HMG-CoA රිඩක්ටේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය අවහිර කරලා රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරනවා. මේ ඇටෝවාස්ටටින් දිනකට එක්වරක් භාවිතා කිරීමට නිර්දේශ කරනවා. ඇටෝවාස්ටටින් රාත්‍රී කාලයේ ආහාර ගැනීමෙන් පසු භාවිතා කරන්න ඕන. ඇයි මේ ඖෂධ රාත්‍රී කාලයේදීම බොන්න ඕනි කියන්නේ?
ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි කොලෙස්ටරෝල් නිපදවීමට අවශ්‍ය එන්සයිමයක් වන HMG-CoA රිඩක්ටේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය වැඩි වන්නේ රාත්‍රී කාලයේදී වීම. දැන් අපි බලමු ඇටෝවාස්ටටින් නිර්දේශ කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියලා. ඇටෝවාස්ටටින් මගින් අහිතකර කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩපණ කිරීම වගේම හෘදය ආශ්‍රිත රෝගාබාධ තියෙන අවස්ථාවලදී වෛද්‍යවරුන් මගින් නිර්දේශ කරනවා. ඒ වගේම ආඝාතයට ගොදුරු වූ අයටත් ඇටෝවාස්ටටින් නිර්දේශ කරනවා. දැන් අපි බලමු මේ ඇටෝවාස්ටටින් මගින් ශරීරයට ඇතිවෙන අතුරු ආබාධ මොනවද කියලා. මෙම ඖෂධයෙන් ඇතිවන අතුරු ආබාධ විදියට ඔක්කාරය, හිස රදය, වමනය, මාංශපේශි වේදනාව, ආසාත්මිකතා, සන්ධි වේදනා, උදරාබාධ හා අක්මා රෝග වැනි රෝග හඳුන්වන්න පුළුවන්. ඇටෝවාස්ටටින් ඖෂධය ගන්න අය මද්යසාර භාවිතයෙන් වැළකෙන්න ඕන. මද්යසාර සමග ඇටෝවාස්ටටින් ක්‍රියා කරලා අක්මාව දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරුන් ගැබිඩි මව්වරුන්ට කිරි දෙන මව්වරුන්ට ඇටෝවාස්ටටින් නිර්දේශ කරන්නේ නැහැ. ඒ වගේම අක්මාව වකුගඩු දුර්වල රෝගීන් ඉන්නවා නම් මේ ඖෂධ භාවිතා කරනකොට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. වෛද්‍යවරුන් මේ ඇටෝවාස්ටටින් නිර්දේශ කරන්න කලින් අක්මාවේ එන්සයිම පරීක්ෂණයක් කරන්න කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේ ඖෂධ වලින් අක්මාවේ එන්සයිම වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පරීක්ෂණ නිර්දේශ කරන්නේ. ඇටෝවාස්ටටින් ආරම්භ කළාට පස්සෙත් මාස 6කට වරක්වත් මේ අක්මා එන්සයිම පරීක්ෂා කරගන්නවා නම් හොඳයි. මේ ඖෂධ කාලයක් ගන්නකොට කොලෙස්ටරෝල් මට්ටම් පාලනය වෙනවා. ඒත් මේ ඖෂධ හිතුමතේට නතර කරන්න එපා. මේ බෙහෙත් වලින් රෝගී තත්ත්වය පාලනය කළත් සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැහැ. ඒ නිසා වෛද්‍යවරුන්ගේ උපදෙස් ගන්නේ නැතුව ඖෂධ මාත්‍රා වෙනස් කිරීම හරි වෙනත් ඖෂධයකට මාරු කිරීම හරි ඖෂධ සම්පූර්ණයෙන් නතර කිරීම හරි කරන්න එපා. කොලෙස්ටරෝල් පාලනයට ඖෂධ වගේම ආහාර පාලනය, ඒ කියන්නේ අධික තෙල් සහිත ආහාර, ශනික ආහාර වලින් වැළකීම හා දිනපතා ව්‍යායාම කිරීම වගේ දේවලුත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ගොඩක් වැදගත් තොරතුරු රැසක් ඔයාලා දැනගන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලා වටින අදහස් හා යෝජනා කමෙන්ට් කරන්න. ඒ වගේම මෙඩ්නා හෙල්ත්කෙයාර් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් ඖෂධයක් ගැන වටිනා වීඩියෝ එකකින් ආයි අපි හමු වෙමු. ඔයාලා හැමෝටම නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරනවා.